බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වෙනකොට ඒ ශ්‍රාවක දරුවෝ අසරණ පිරිසක් නෙවෙයි. පිහිටක් නැති පිරිසක් නෙවෙයි. රැකවරණයක් නැති පිරිසක් නෙවෙයි. ඒ නිසා පිහිටක් තියෙනවා. එතකොට නමුත් ජීවිතේ එක එක කලබගෑනි වලට මිනිස්යාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එක එක කරදර. පාසල් වයසේ ඉගෙන ගැනීම අමතක වීම, ඔය ළමයි හරියට ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ ඉස්කෝල වලට ගියාට පස්සේ ඉගෙන ගන්න දේවල් මතක නැහැ. ඒ කාලේ ප්‍රශ්න. නමුත් ඒවා මගේ හැරගෙන ආවනේ. ඊට පස්සේ කැම්පස් වල ගිය අය හිටියොත් කැම්පස් එකේ තියෙන ප්‍රශ්න. අර ඒ කාලේ තරුණකම හිතට අරගෙන දරාගෙන ඉන්නවා මිසක්කා විශ්වවිද්‍යාලය ඇතුලේ එන තාඩන පීඩන සහ මානසික වශයෙන් එන අපහසුතා ඒව කොහොම දරාගෙන ඉන්නවා. ඉතින් ඔය අතලොස්සක් ඒව දරා ගන්න බැරුව ශීදී හානි කර ගැනීම කරන සිද්ධ වෙනවා විශ්වවිද්‍යාලය තුල. පාසල් වයසේ ආදරේ සෙනෙහස ලැබෙන නිසා දෙමව්පියන්ගෙන් අධ්‍යාපනය මුල් කරගෙන පාසල් වයසේ මැරෙනවා අඩුයි. සමහර වෙලාවට ලක්ෂ දෙකකට එක්කෙනෙක් වගේ අධ්‍යාපනය මුල් කරගෙන මැරෙයි. නමුත් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේදී කලාතුරකින් ළමයි මැරෙනවා. ඒ එන පීඩනයත් එක්ක. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී බොහෝ අයට මානසික ආතතිය එනවා. ඉතින් ඒ මානසික ආතතියට විසඳුම් විදියට ළමයි එක්ක දුරකථන පාවිච්චිය, එක්ක සමහර වෙලාවට මත්ද්‍රව්‍ය, එක්ක නොයෙක් අයහපත් දෙයට හිත නතු කරගන්නවා. මුල බලනකොට එන්නේ ආතතියට විසඳුම් හොයන්න ගිහිල්ලා. ඉතින් ඒවත් මග ඇරගෙන කොහොම හරි හිත එකලහක් කරගෙන ඔන්න රස්සාවකුත් ගන්නවා. දැන් පිට රට ගත්තොත් එහෙම විදේශ රටවල් වල ජීවිතයේ තියෙන ප්‍රශ්නවලදී ගොඩාක් අයට 100ට මම හිතන විදිහට 80කටත් වැඩිය මානසික ආතතිය. සත්‍යන්තේ නම් නිවාඩු, ඒ නිවාඩු කාලේ වෙනකොට හරියට ඒ රටේ මිනිසුන්ට තරහ යනවා. අයර සතියේම වැඩ කරලා අවසාන කාලේ වෙනකොට හරියට තරහ යනවා. ඔන්න දවස් දෙකක් දැන් නිවාඩු කියමු. අන්න ඊළඟ දවසේ යාන්තම් ඔන්න හිත එකලහක් වෙනවා. වැඩක් කරගන්නත් හොඳ ඒ දවස්වල තමයි. ඉතින් ඔන්න රස්සා ප්‍රශ්නේ එනවා. රස්සා ප්‍රශ්නේ එනකොට ඔන්න ඒකටත් එහෙදුවනවා මෙහෙදුවනවා. සමහර රැකියාවක් ලැබුණත් තමන් බලාපොරොත්තු වෙන වැටුප නොලැබුණාන් පස්සේ දුවනවා. ඊට පස්සේ කසාද බඳින ප්‍රශ්න එනවා. කසාද බඳින ප්‍රශ්නේ ආවට පස්සේ එතන එකක්. සමහර වෙලාවට තරුණකමට ලෝකේ අහන දකින දේවල් අනුව ඔන්න ප්‍රේම සම්බන්ධතාවල පටලැවෙනවා. ඇයි රූපවාහිනිය යන නාට්‍ය ගත්තත් ඒ නාට්‍ය වලින් 98%ක් 99%ක්ම ප්‍රේම කතා. ඉතින් මිනිසුන්ගේ හිත ඇවිස්සෙනවා.
ඊට පස්සේ හොයාගන්න බෑ කොයි කෙල්ලද බඳින්නේ. ඔන්න එතන ප්‍රශ්නෙක ඉන්නවා. පින්වත්නි, හරි පුදුම විවාහ ජීවිතයේ තියෙන ප්‍රශ්න. මම මේ කියන්නේ ජීවිතය කියන්නේ තන්නේ කරම ප්‍රශ්න ගොඩකට උත්තර හොයලා යන එකක්. මට ඊයේ ළමයෙක් මුණ ගැහුණා අවුරුදු 23ක 24ක වගේ. ඉතින් ඒ කොල්ලා Facebook එකක් හදාගෙන ඔන්න ෆොටෝ දදා දැන් ඉතින් ඔය ඉන්නවා. ඉන්නකොට කෙල්ලෝ මෙසේජ් කරනවා. කෙල්ලන්ටත් තියෙනවනේ අමුතු අසනීප තියෙනවනේ. ඊට පස්සේ කොල්ලත් කඩවසන් නිසා ඊට පස්සේ ඔන්න එක කෙල්ලෙක් යාළුවලා කිව්වා මට බඳින්න ඕන ඔයාව. මේ යාළු වෙලා 7:02යි. ඊට පස්සේ මේ කොල්ලා කිව්වා මට එහෙම අවශ්‍යතාවයක් නැහැ, මං තවම පොඩි. මේ අවුරුදු ඒ වෙනකොට අවුරුදු 21ක් විතර ඇති සමහර වෙලට. නෑ ඊට පස්සේ මෙයා කිව්වා නෑ මං ඔයා කතා කරන විදිහත් එක්ක මට තේරෙනවා මේ ඔයා මට ගැළපෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඇත්තනේ ඉවසන කොල්ලෙකුට ඉවසන් නැති කෙල්ලෙක් ගැළපෙන්නේ නැහැ. හැබැයි කොල්ලගේ ඉවසීම බලවත් නම් ගොඩාක් සමහර කෙල්ල කන්ට්‍රෝල් වෙනවා. අදහස් වශයෙන් ගැළපෙන ස්වාමියෝ බිරින්දෑවරු ලැබෙන එක වාසනාවක්. මේ ලෝකයේ පැවිදි ජීවිතයේ දුර්ලභයි. උපරිම වාසනාවක්. ගෘහ ජීවිතේ වාසය කරන ලෝකෙට අදහස් වශයෙන් ගැළපෙන අඹුසැමියන් ලැබීම දුර්ලභ දෙයක්. උදාහරණයක් ගත්තොත් මේ වැඩසටහනකට පවා දරු සම්පත්තියක් ප්‍රතිපත්තියකින් ඉල්ලන එක ඒක ඉස්සර ඉඳලම තියෙන එකක්. දරුවන් ප්‍රමාද වීම පිළිබඳව හේතු ගොඩාක් තියෙනවා. අපි අතීතයෙන්ම ගත්තොත් එහෙම අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේගේ ගෘහ ජීවිතේ උන්වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය සිද්ධ වෙන්නේ අවුරුදු 29න්. ඊට පස්සේ උන්වහන්සේටත් යසෝදරාවටත් සිදුවත් කුමාරයාටත් යසෝදරාටත් දාව පුත්‍ර රත්නයක් වෙලා උපදින්නේ රාහුල. ඒ රාහුලයන් වහන්සේ ඒ ඉන්න ලෝකෙන් චුත වෙලා මව කුසට එන්න ඕන. ඒකට අභිනිෂ්ක්‍රමණය සිද්ධ වෙන්නේ අවුරුදු 29න්. පස්මහ බැලුම් බැලුවනේ අපි අහලා තියෙන්නේ. අෂ්ටමහ විලෝකන කියලායි නාගසේන ප්‍රශ්නේ තියෙන්නේ. මිලින්ද ප්‍රශ්නේ. අභිනිෂ්ක්‍රමණය කරන්නේ කොයි කාලෙද කියලා බලනවා කියනවා. එතකොට මේ අභිනිෂ්ක්‍රමණයයි රාහුලයන් චුත වෙන කාලේ ඒ ඔක්කොම එකට ගැලපෙන්න ඕන. ඒ ඔක්කොම එකට ගැලපුණේ විවාහ වෙලා අවුරුදු 13කින්. විවාහ වෙලා අවුරුදු 13කින්. ඒ ඔක්කොම එකට ගැලපුණේ. ඒකට ජීවිතේ එක එක සංසිද්ධි ගැලපිලා තමයි දරු සම්පත උපදින්නේ. දැන් අපි
අපි ඉපදිච්ච කාලේ පින කියන්නේ අපි ඉපදිලා ඉස්කෝලේ ගිහිල්ලා උසස් පෙළ කරනකොටම අපිට මහමෙවුනාවෙන් බණ ඇහුණා. එතකොට අපි උසස් පෙළ කරලා විනාශ වෙච්ච සමාජයට වැටෙන්න කලින් ශිල්පේ හදාරලා එනකොට රන් සලුවකින් අපිව වඩා ගන්නවා වගේ මේ මහානකමට අපිව ගත්තා. ඒ අපේ පින. ඒ අපේ පින. මං ඉපදිච්ච වයස බලපෑවා මට. මට නම් සුවර මම තව අවුරුදු 5ක් 10ක් පරක් වෙලා මං ඉපදුනා නම් මේ තින තාක්ෂණික ලෝකෙත් එක්ක මට බෑ, මහාන වෙන්න බෑ. අපේ හිතවල තියෙන කෙලෙස් වලටම ගැළපී යනවා තාක්ෂණය. පුදුමේ කියන්නේ අපි දැන් මම ගත්තත් මම උසස් පෙළ කළේ 2005. ඒ කාලේ මම ඉස්කෝලේ යන කාලේ මට මගේ යාළුවෝ කුණුහරුප කියනව ඇහිලා නැහැ. ඉස්කෝලේ ඇඳුම පිටින් යාළුවෙක් සිගරට් එකක් බොනවා මං අවුරුදු 19ටම දැකලා නැහැ. මම ගමේ ඉස්කෝලේ සාමාන්‍ය පෙළ කළේ, නගර ඉස්කෝලේ උසස් පෙළ කළේ. එවැනි වූ අත්දැකීම් මට නොලැබීම මගේ පිනක් නොවේද? ඒකනේ ඉපදිච්ච කාලේ වටිනාකම. ඒ නිසා ඉපදී දරුවෙක් ඉපදෙන්න ප්‍රමාද වීම ගැන කනගාටු විය යුතු කරුණක් නෑ. ඊට පස්සේ ගොඩාක් අද මේ ධර්ම දේශනාව ඇතුළත උපරිම මට කියන්න පුළුවන් දේවල් ටික කියන්න බලන්න. ගොඩාක් තැන්වල කෙල්ලෝ ටික පිරිමින්ට බයිනවා. බැන්දට පස්සේ බයිනවා තොපි නිසා තමයි දරුවෝ නැත්තේ කියලා. ඒක 100ට 1000ක් වැරදි ප්‍රකාශයක්. ඒක අද මම මේ දේශනාව කරම් පෙන්නලා දෙන්න. කොල්ලන්ට බනින්න කිසි අයිතියක් නැහැ. ඒතර මම කියන්නේ මේ සමාජයේ ගොඩාක් වැරදි තැන් අපිට හදාගන්න මේ කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබුණොත් පුළුවන්, නැත්තම් බෑ. Facebook එකකින් අර කියන්න ගිය ළමයා Facebook එකෙන් කෙල්ලෙක් යාළුණා. ඊට පස්සේ කෙල්ල බඳින්න දැන් ආසා. කොල්ල කැමති නෑ. ඊට පස්සේ කොහමද දවසක් අනේ ඉන්න කියලා ඔන්න මේ හිමීට කතා කරගෙන ගමන් චොකලට් කෑල්ලක් කැවුවා කෙල්ල. ඊට පස්සේ පහුවදා කෝල් එකක් දුන්නා මම එනවා කියලා. දැන් කොල්ලට මොකුත් කියාගන්න බෑ. කෙල්ල ඇවිල්ලා ගෙදර නැවතුණා. අනේ අපි ඉන්න කාලේ අපි දැක්ක, අපි ඉස්කෝලේ යන කාලේ දැක්ක කෙල්ලන්ගේ ලෝකේ දැන් කෙල්ලන්ගේ ලෝකේ ගොඩාක් වෙනස්. ඊට පස්සේ ඔන්න කෙල්ල දැන් ගෙදර ඇවිල්ලා නැතුණා මොකක් කරගන්න. අම්මලාටත් මොකක් කර කියා ගන්න දෙයක් නැහැ. ඔන්න බැන්දා. ඔන්න කෙල්ල දැන් රැලි වෙනකල් ෆෝන් එකේ ඉන්නවා දැන්. මම මේ තරුණ ළමයිට කිව්වා උඹලට උඹලා යාළුවෝ ඉන්න කෙල්ල හොඳයිද නරකයිද කියලා හොයාගන්න ක්‍රමයක් කියන්නම් කිව්වා. ඒ තමයි යම්කිසි කෙල්ලෙක් රෑ 10න් පස්සේ මැසේජ් කරනවා නම් ඒ කෙල්ල බැන්දොත් පෞල් ජීවිතේ අරුබුදයක් එනවා. ඒ තමයි මම දැක්ක සමහර ළමයි මට ඇවිල්ලා ප්‍රශ්න කියද්දී පාන්දර 1ට 2ට කෙල්ලෝ මැසේජ් කරනවා. දවසක් මම ළමයෙක් එක්ක එහෙම කතා කරගෙන ඉද්දී
මම කොහේ හරි ගමනක් ගිහිල්ලා ඇවිල්ලා 10 11 වෙනවා. ඒ වෙනකල් ඉන්නවා අර ළමයා එළියට වෙලා මා මොන ගෙහෙන්න කතා කරන්න. ඉතින් මෙච්චර වෙලාවක් හිටපු නිසා මම කතා කරා. රෑ 11යි එතකොට මැසේජ් වෙනවා කෙල්ල යාළු වෙච්ච කෙල්ල ඔයත් එක්ක කතා කරන්න ඕන කියලා. මං ඒ වෙලාවේ ළමයාට කිව්වේ මේ කෙල්ල නම් උඹට හරියන්නේ නැහැ. ඔය කෙල්ලන්ගේ පුරුද්ද දිගට යනවා. කසාද බැන්දට පස්සේ මහන්සි වෙලා වැඩ කරලා ඇවිල්ලා කෑම බීම කාලා උඹුදියා ගන්නවා. කෙල්ලගේ පුරුද්දට නිින්ද යන්නේ නැහැ. ඊට පස්සේ මිනිහත් බුදිනි ඔය මැසේජ් කර කර ඉන්නවා කොහේ හරි කාට හරි. එතකොට සමාජයේ ගොදුරු කරගන්න වටේට කටවල් ටිකක් අරගෙන ඉන්නවා. අහු වෙනවා. ඔන්න ඔය විදිහට තමයි ආයතා සම්බන්ධතාවල පටලැවෙන්නේ. ඉවරයි. ගෑණියෙක් උනත් හොයාගන්න ඕන වෙලාවට බුදියා ගන්න වෙලාවට ඇහැරෙනවා. අර කොල්ලට ඔය කතා අහන්න කෙනෙක් නැහැ. දැන් බැඳලා සතියයි 2යි රෑ එළිවෙනකල් කෙල්ල මැසේජ් කරනවා. එපා උඹ මොකද්ද දැන් උඹ ඔක්කොම අතහැරලා මෙහි නැවතුනේ මම නිසානේ. ඉතින් උඹ ආදරේ මට නම් මාත් එක්ක හිටපන්. කෙල්ල ෆෝන් එක වීසි කළා. ඔන්න අරුබුද පටන් ගත්තා. 3 වෙනි මාසේ වෙනකොට දවසක් ඔය වගේ සද්දයකට තරහ ගියා. ළඟ තිබ්බ පොල්ලකින් ගැහුවා. කෙල්ල මැරිලා වැටුනේ. මැරුණා. දැන් මේ ඔයාලා ජීවිතේ මේ එක ප්‍රශ්න කියලා හදාගෙන ඉන්නවා. මෙන්න ප්‍රශ්න. හිරේ අප මත නිදහස් කරලා ඉදී තමයි මාව මුණ ගැහුනේ. බලාගෙන යනකොට ප්‍රශ්නේ ඒක නෙවෙයි. කොල්ලට කවදාවත් තරහ ගිහිල්ලා නැහැ. අවුරුදු 21ක් තරහ යන්නේ නැති කොල්ලෙක්. කොහොමද මෙහිම ආයුධයක් අතට අරන් ගත්තේ? අර චොකලට් එකක් දුන්න නේද? මේව කියන්න සිද්ධ වෙනවා. මට කරන්න දෙයක් නැහැ. මේ කෙල්ලගෙන් ඇඟෙන් පිට වෙන ලේ ටිකක් තමයි අරන් චොකලට් එකට දාලා මතුරලා දීලා තියෙන්නේ කට්ටන්ඩියට කියලා. ඒක කාපු ගමන් අර අමනුෂ්‍ය ඇතුලේ බැඳිලා අමනුෂ්‍ය වෛරෙන් හිටියා. තොගේ ලේ නිසා තමයි මම මේ බඩකට එන්න උනේ. මට බැඳුනේ යක්ෂ දිෂ්ටියට. තොගේ ලේ මන් තියන්නේ කියලා තරහ ගිය වෙලාවේ කොල්ලට මාරුඩු වුණා. කොල්ලගේ බඩේ තිබ්බ හිටපු මියකා ගැහුවා අර කෙල්ලට. ඕවා දැන් අපිට නඩු කියනකොට කියන්න පුළුවන්ද? දැක්ක ගමන්ම පේනවා ඒ ළමයාගෙන් ගින්නවා කියලා. පව් අවුරුදු 23 තරුණ ළමෙක්ගේ ජීවිතය ඉවරුණා. ඉනා නිසා. මෙතන ඉන්න අයගෙන් මට හිතෙනවා 10%ක්වත් 5% විතර දරුවන් නැති ප්‍රශ්න තියෙනවා ඉනා නිසා. සමහරට කොල්ලා කෙල්ලට දීලා වෙන්න පුළුවන්. කෙල්ල කොල්ලට දීලා වෙන්න පුළුවන්. නැන්දමලා අම්මලාගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ ඉනාව දුන්නට පස්සේ ඒ බඩ ඇතුලේ ඉන්න අමනුෂ්‍යයා ශරීරයේ දරු බීජයක් පිණිස එකතු වෙන ශ්‍රාවය භක්ෂණය කරනවා. සමහරට තෙල් බින්දුවක් තරම් කලලේ කියන්නේ ඉස්සෙල්ලාම තෙල් බින්දුවක් තරම් ඇති වෙන්නේ මනුස්ස ජීවිතේ. ඒක යක්ෂයෙකුට කන එක සුළු දෙයක්. ඒ නිසා මේ දවස් 7 අඟුලිමාල පිරිත ආටන්නට පිරිතාන්ති පිරිත් සජ්ජායනා කරලා
මේ දවස් 7 වත් පිළිවෙත් කළා ගෙදර ගිහිල්ලා හොඳට අඟුලිමාල පිරිතින් 108 වතාවක් හෝ 1000 වතාවක් හෝ පිරිත් කරලා ඉස්සර මිනිස්සු මම කරනවා අහලා තියෙනවා ඇඹුල් වර්ග 5ක් අරගෙන ඇඹුල් වර්ග 5 අඬු කෝප්පයක් පමණ අරගෙන අඟුලිමාල පිරිතින් ජලනන්දනෙන් රතන සූත්‍රයෙන් පිරිත් කරලා හිස් බරට බිව ගමන් ඉනා කැපිලා යනවා. බුද්ධ දේශනාවේ තියෙනවා හානකොට ඒ නඟුලේ දැත්තේ ඉතිරි වෙනවා මැටි ටිකක්. අපි ඒ කාලේ ගොවිතැන්පත් කරපු නිසා අපිට මතකයි උදැල්ලේ හවසට උදැල්ලේ මැටි ටිකක් අගට ඉතුරු වෙනවා. ඒක හොදන්න බෑ. එච්චර අමාරුයි. මේ මැටි ටික හොදන්න. ඒවට කියන නඟුල් මැටි. මේ මැටි ටිකක් දී කළා පීපු ගමන් ඉනා කැපිලා යනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ බෙහෙතක්. සංඝයාට විස කැවුනොත් විස නැති කරගන්න දීපු බෙහෙත තමයි බුද්ධ කාලේ නඟුල් මැටි දී කළා දුන්නා. ඒව අයින් කරගන්න වෙනවා ඇඟෙන්. දන්නව ඇතිනේ චොකලට් දීපියව තියෙනවා නම් සීනි දී කළා දීපියව තියෙනවා නම් ඒ නිසා ඒ තමන්ගෙන් වෙච්ච වැරදි වලින් තමන්ම දුක් විඳින අයත් ඇති. 5% කියලා කියවුණා ඒ නිසා 5ක් ඇති. එතකොට ඒ නිසා බලන්න ජීවිතේ ප්‍රශ්න දැන් අර කොල්ලට ප්‍රශ්නේ පවුලේ ප්‍රශ්න දරුවන් නැතිවීමද ආදරේ සිනහස නැතිවීම. දරුවෝ 1000ක් හිටියත් ස්වාමියා බිරිඳයි ආදරෙන් සිනහසින් නැත්තම් මොකටද? දරුවෝ නැතත් ඒ දෙන්න සිනහසින් ඉන්නවනම් ඒක ඇති. ස්වාමියාගේ බිරිඳගේ තියෙන ආදරේ සිනහස එක එක්කෙනාගේ කඳුල එක එක්කෙනාට පිහදාගෙන වාසය කරන්න පුළුවන්කම එය හරියට තියෙනවා නම් මේ දවස් 7ෙම මහා සෑය ළඟ සත්‍යක්‍රියා කරන්න මං අවංකව මගේ ස්වාමියාට ආදරෙයි. මං අවංකව මගේ බිරිඳට ආදරෙයි. මම මෙයාගේ හිත රිද්දන්නේ නැහැ කියලා. ඒ ආදරේ සත්‍යානුභවයෙන් අපිට ඒ ආදරයට දායාදයක් ලැබේවා කියලා. සත්‍යක්‍රියා කරන්න. අපි අඳුරන මේ මහත්තයෙක් කිව්වා එයාලගේ ගෙවල් ළඟ ලස්සන දුවෙකුයි පුතෙකුයි විවාහ වුණා. සමහර අයට සමහර ආබාධ තියෙනවා. ශරීර ඇලර්ජික් වෙනවා. ශරීර ඇලර්ජික් වෙනවා. ඒ නිසා එයාලා විවාහ වෙලා පළවෙනි දවසේම එයාලට ආයෙ එකට ඉන්න බැරි විදිහට ශරීරේ රෝගයක් හටගත්තා. එකට ඉන්න බෑ. ලස්සන දුවෙක් ලස්සන පුතෙක් මේ වෙනකොට අවුරුදු 15යි. තවම ජීවත් වෙනවා. ආදරේ වෙනුවෙන් දෙන්න එකට. ඔවුන්ට දරුවොත් ප්‍රශ්නයක් නැහැ. දරුවෝ නැති බව අර අසනීපෙත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට පෞල් ජීවිතයක් ගත කරන්නට බැරි වීම ප්‍රශ්නයකුත් නැහැ. ආදරේ වෙනුවෙන් ඉන්නවා. ඒක ඇත්තටම පිවිතුරු ආදරයක් නේ. දරුවෝ නොලැබුණාට නිවනක් ලැබෙයි. නිවනක් ලැබෙයි. ඉතින් ඒ නිසා ඔයාලගේ විවාහ මට්ටමට එනකල් ප්‍රශ්න ටිකක් කිව්වේ. ඊට ගෙවල් දොරවල් ප්‍රශ්න, ණයතුරු ප්‍රශ්න ඔවාසේ තමයි මේ දරුවෝ නැති එකත් හිතන්නේ. දරුවෝ නැති වෙන්න හේතු ගොඩාක් මම කිව්වනේ. එකක් ඒ පරිසරයේ හැදෙන්න ඕන.
අනිතක අනවින ප්‍රශ්න. අනිත් එක තමයි වඳ භාවයේ ප්‍රශ්න. වඳ භාවය කියන එක උපක්‍රමයක්. උපක්‍රමයක් කියලා කියන්නේ මේ දැන් ওই පහුගිය දවස්වල ගියේ ප්‍රශ්න කොල්ලෝ එක එක කඩවල වලින් කොත්තු කරනවා. කෙල්ලොත් ලාභයට ඇඳුම් හොයාගෙන ඇඳුම් කඩවල වලට යනවා. ඊට පස්සේ ওই විදිහට මොනවා හරි දරුවන් නොලැබෙන බෙහෙතක් කැවුනොත් මේ ප්‍රශ්නක් තියෙනවා. ඉදිරියට ප්‍රශ්නවලට ඉස්සර නම් පවුල්වල පින්වත් දරුවනේ මේ පවුලකට දරුවෙක් නැතුනම hina වෙලා බලන්න පුළුවන්. ඉදිරි සමාජයේ නම් එක්කෙකුට ඔකට hina වෙන්න බෑ. ඒ සියලු දෙනාටම විවාහ වෙච්ච ගමන් ප්‍රශ්නයක් එනවා. දරුවෝ ඉඳීද නැද්ද? තරුණ පරපුර විවාහ නොවුන පරපුර ලොකු අවධානයකින් ඉන්න වෙනවා මේ ප්‍රශ්නේ කොහොමද ජයගන්නේ කියලා. සිංහල ජාතිය විනාශ කරන්න බෙහෙත් කවලා ඉවරයි. හැබැයි ඒ විස බෙහෙත නැති කරන බෙහෙතක් ගැන අද කියලා දෙනවා. ඒකටත් බය ගන්නට කාරි නෑ. ඊළඟ ප්‍රශ්නේ තමයි සංසාරේ කර්ම චක්‍රය යනවා දරුවන් නොලැබීමට හේතුව දැනගන්න ඕන විසඳුම හොයන්න. දරුවන් නැති සිටුවරෙක් හිටියා. බුදුරජාණන් වහන්සේ කොසල් රජුගෙන් අහනවා දන්නවද ඔය සිටුවරයට දරුවෝ නැති වෙන්න හේතුව? නෑ ස්වාමීනි. ඉඩමක් ඕන වෙලා සහෝදරයාගේ පුතාට කිව්ව ඉඩමයි තියලා තිබ්බේ කලින් ජීවිතේක. ඉඩම ගන්නට ආසාවට සහෝදරයාගේ පුතා නැති කළා කිව්වා. තවත් කෙනෙකුට පුතෙක් නැති කරපු පාපය ඇවිල්ලා තමාට පුතෙක් නැති වුණා, දරුවෙක් නැති වුණා කියලා. බොරුවෙන් ජීවිකාව කරගෙන ඉන්න ජීවනෝපායවල තියෙනවා. ආන්නේ ජීවනෝපායවල විපාක තමයි සසරේ දරු සම්පatti නැතිවීම. ඊළඟට ගබ්සා කිරීම, ගබ්සාවට අනුබල දීම හේතු කන්දරාවක්. සුදුසු දරුවා ලැබෙන තුරු සිටින්ට වීම. ඊළඟට ඉදිරි සමාජයට දැන් කියන්නකෝ බුද්ධ කාලේ සවැත් නුවර රජගහ නුවර ඒ අවට ඉපදුන දරුවෝ කොහොම නිවන් දකින්න පින තිබ්බයිනේ. එතකොට ඒ ප්‍රදේශයේ ඉන්න නායකයාට අනුව ඉන් පිහිට ගන්න පිරිස තමයි ඉන්නේ බඩවල් වලට. දැන් ඉදිරියට එන්නේ මේ තාක්ෂණික ලෝකයේත් එක්ක යන පිරිසකට. නමුත් ඔබට කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබිච්ච නිසා, සංඝයා දකින්න ලැබෙන නිසා, බණපද අහන්න ලැබෙන නිසා, ඒ වගේම අපිද සත්‍ය ක්‍රියා කොට සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් වෙනුවෙන් දරු සම්පත්තියට ආශිර්වාද කරන නිසා අද කාලේ බොහෝ විට පින්වත් දරුවන් ලැබෙන්න ඉඩ තියෙනවා. ඇයි ඒක ඔප්පු වුණානේ? මීට කලින් මෙහි තිබ්බ වැඩසටහනේ පවුල් 200යි. ඒ පවුල් 200න් 80කට දරුවන් ලැබුණා. මේකේ උවමනාවක් තියෙන්න ඕන. බෝධි පූජාවක් තිබ්බත් මේකේ හැම දුකම මේ කාන්තාව පැය උහුලන්න. බෝධි පූජාවටත් යන්නේ ස්ත්‍රීන්. ඒතර බෝධීන දෙවියත් කල්පනා කරනවා දෙයනේ මේ කැක්කුම තියෙන්නේ මේකිට විතරද?
දැන් දවස් 7ක් මේ වැඩසටහනට කැපවීම කරන්න බැරි මිනිහලා ඉන්නවනේ. මුංගේ පවුලකට දරුවෙක් එයිද? සමහර අය දවස් 7 සමහරට මෙතනම ඇති කෙල්ල බලයෙන් ඇද්දගෙන ආපු. මානාභරණ රජුරවන්ට දරුවෝ නෑ. මම උදේ මහවංශ කියුවා දැන්. නැගිට ගමම කියුවේ. මූණ හොදන්න කලිමුත් කියුවේ. මානාභරණ රජුරවන්ට දරුවෝ නැතුව මාස 8ක් බ්‍රහ්මචාරී වෙලා ඉන්නවා. රජකම ඇමතිවරුන්ට පවරලා මාස 8ක් බ්‍රහ්මචාරී වෙලා සෑය බෝධිය වෙහෙර වැඳගෙන දෙවියන්ට පින් දීදී ඉන්නවා. මාස 8ක්. ඔයාලට මේ වැඩසටහන දවස් 7යි. රටේ රජුරෝ රජකම අත්හැරලා දරු සම්පතක් වෙනුවෙන් මාස 8ක් බ්‍රහ්මචාරී වෙලා ඉන්නවා. රජ කෙනෙක්. බිරින්දෑවරු 10 ගාණක් ඉන්න කෙනා. ඊට පස්සේ මාස 8ක් ගිය තැන බ්‍රහ්මචාරී වෙලා තුනුරුවන් වැඳලා විවේකයෙන් ඉන්නකොට එහෙම නිින්ද ගියා. හීනෙන් සුදු ඇඳගත්ත කෙනෙක් පෙන්ලා කිව්වා, රට ජාතියත් ආගමත් රකින්න පුතෙක් ඔබට බිහි වෙනවා. ඔය දැන් රැකපු වෘතය ප්‍රමාණවත් කියලා. රජුරවන්ට හරි සතුටුයි. රජුරෝ උපෝසතේ පවාරණය කළා. මාලිගාවට ගියා. ආය රජ සම්පත් විඳගෙන හිටියා. සති 2-3ක් යනකොට පහවදම නෙවෙයි. සති 2-3ක් යනකොට රජුරෝ හීනෙන් දැක්කා සුදු පාට ඇත් පැටියෙක් යනවා. රජුරෝ ළඟට ගිහිල්ලා කණින් ඇදගෙන ආවා මාලිගාව ඇතුළට සිරිහං ගබඩාවට. එතකොට රජුරෝ ඇහැරුණා. දේවියත් හීනෙන් දැක්ක සුදු පාට ඇත් පැටියෙක් ඇඳ වැටේ යනවා. දේවිය ඇත් හොඬෙන් ඇදගෙන ඇවිල්ලා ඇඳ උඩ තියාගෙන බදාගත්තා. දේවියත් ඇහැරුණා. පුතෙක් ඉපදුණා. පරාක්‍රම බහු රජුරෝ. පරාක්‍රම බහු රජුරෝ. මාස 7ක් බ්‍රහ්මචාරී වෙලා සෑය බෝධිය වැඳගෙන හිටියා. මුන්ට දවස් 7ක් රස්සාවෙන් නිවාඩු ගන්න බෑ. දරු සම්පත්තිය කියන්නේ දැන් මං අද උදේ අපේ අස්සජි සන්නාසෙත් එකක් කිව්වේ. ඒ කියන්නේ ඇත්තටම අපි බනවලදී හරියට මේ කෙල්ලන්ට බයින් එක පව් කියලා හිතලා ගුණයක් කියන්න හදනවා. හදනකොටම ආයෙ මොකක් හරි මාතෘකාවක් හදනවා උන්ට බනින්නම. හැබැයි කොච්චර කෙල්ලන්ට බැන්නත් ගෑණී කියලා බැන්නත් අම්මා කියන තැන ආපු ගමන් සියලු බැනුම් වාස්තු වෙලා යනවා. අම්මා කියන වචනේ ස්ත්‍රීන්ගේ ප්‍රශංසා ලෝකයේ ඉහළම සිටිනවා. බෑ බනින්දී වචනෙට නම් ඒ උත්තරීතර බවට ලොකු පිනක් උපද්දවන්න ඕන, ලොකු කැපවීමක් කරන්න ඕන.